Hi, welcome to my YouTube channel. අද මගේ නර්සිං ස්ටුඩන්ට් ලයිෆ් එකේ ක්ලිනිකල් දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මේ දවස් ටිකේ අපි මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් වෝඩ්ස් වලට යන රොටේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් අද අපිට යන්න තියෙන්නේ මෙඩිකල් වෝඩ් එකකට. ඉතින් උදෙන්ම ටක් ගාලා නැගිටලා ටටක් ගාලා ලෑස්ති වෙලා අපි පික්මි එකක් දාගෙන තමයි උදේට හොස්පිටල් එකට යන්නේ. මොකද හොස්පිටල් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් ගන්නයි ඒ වගේම ඩ්‍රෙස් චේන්ජ් කරගන්න ලොකු වෙලාවක් උදේට වෙන් කරන්න අමාරු නිසා අපි ඉතින් යුනිෆෝම් එක ඇඳගෙන පික්මි එකක් දාගෙන හොස්පිටල් එකට යනවා. මං ඉතින් ලෑස්ති වෙලා එළියට වෙලා හිටගෙන හිටියා මගේ යාළුවෝ දෙන්න එනකන්. එයාලා එනකන් ඉතින් මම වටපිට බල හස බල හිටියා. අර බලන්නකො හඳත් පේනවා. එයාලා ආවයින් පස්සේ ඉතින් මම ටක් ගාලා එළියට ගිහින් දැන් ඔන්න අපි යන ගමන් තමයි ඉන්නේ. අපේ යුනිවර්සිටි එකේ නර්සිං ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා මේන්ලි ක්ලිනිකල්ස් වලට යන්නේ කළුබෝවිල හොස්පිටල් එකට. මං කලින් කිව්වනේ අපි මේ දවස් ටිකේ මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් වෝඩ්ස් වල රොටේෂන් එකක් තමයි යන්නේ කියලා. ඉතින් අද අපිට යන්න තියෙන්නේ මේල් මෙඩිකල් වෝඩ් එකකට. හොස්පිටල් එක ළඟින් බැහැලා අපි උදේට කෑමත් මොනවා හරි අරගෙන ඊළඟට මං යන්නේ නර්සස් ක්වාටර්ස් එකට. එතන ඩයිනින් හෝල් එකේ තමයි අපි ලන්ච් බ්‍රෙක්ෆාස්ට් දෙකම ගන්න. ඇත්තම කියනවා නම් මේ වීඩියෝ එකේ වැඩි හරියක් තියෙන්නේ මගේ පාස් අටහන් තමයි. ඉතින් මොකද අපිට මේ ක්ලිනිකල්ස් රෙකෝඩ් කරන්න බෑ. මොකද හොස්පිටල් එකේ පේෂන්ට්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එක ප්‍රොටෙක්ට් වෙන විදිහටනේ අපි වැඩ කරන්න ඕනේ. එතකොට හොස්පිටල් එකේ එහෙම ලොකුවට රෙකෝඩ් කරන්න විදිහක් නෑ. ඉතින් උදේට කෑම අරගත්තයින් පස්සේ අපි යනවා මේට්‍රන්ස් ඔෆිස් එකට. අපි එතන සයින් කරලා තමයි අපිට අදාළ වෝඩ් එකට ගිහින් සයින් කරන්න ඕනේ. ඉතින් අපි 7 ඉඳන් දවල් 12 වෙනකන් වෝඩ් එකේ ඉන්නවා. 12ට අපිට ලන්ච් බ්‍රේක් එක හම් වෙනවා. 12 ඉඳන් 1 වෙනකන් තමයි ඒ පැය අපිට ලන්ච් අවර් එකට හම් වෙනවා. ඉතින් ඒ පැයේදී අපි ආයෙම නර්සස් ක්වාටර්ස් එකට ඇවිල්ලා ලන්ච් එක අරගෙන පොඩක් වෙලා රෙස්ට් කරලා ආයෙම එකට අපි වෝඩ්ස් වලට යන්න ඕනේ. ඊට පස්සේ 1 ඉඳන් 4 වෙනකන් අපිට අපි ආයෙම වෝඩ් එකේ ඉන්න ඕනේ. ඉතින් 4ට තමයි අපේ ක්ලිනිකල්ස් ඉවර වෙන්නේ. අද නම් හරියටම ඉවර වෙන වෙලාවෙම හොඳටම වහින්න ගත්තා. හැබැයි ඉතින් අපි මේට්‍රන්ස් ඔෆිස් එක ළඟ සයින් කරලා ඩ්‍රෙස් චේන්ජ් කරගන්න යද්දි නම් වැස ටිකක් අඩු වුණා. ඉතින් සයින් කරලා අපි ඩ්‍රෙස් චේන්ජ් කරගන්න ආයෙම නර්සස් ක්වාටර්ස් එකට යනවා. එතනින් ඩ්‍රෙස් චේන්ජ් කරගෙන දැන් මම මේ ටක් ගාලා බස් එකේ තමයි අද හවස මං යන්න හිතුවේ. මොකද උදේ පික්නියාව හින්දා මං හිතුවා ඉතින් හවස බස් එකේ යනවා කියලා. ඒ නිසා ඉතින් ඩ්‍රෙස් චේන්ජ් කරගෙන දැන් මම මේ යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මං විජේරාම හන්දියෙන් බැහැලා රැට කෑමත් අරගෙන බෝඩින් එකට යන්න පටන් ගත්තා. ඒ යන ගමනේ මම රෙකෝඩ් කරන්න කියලා ෆෝන් එක එළියට ගද්දි තමයි දැක්කේ මට print shop එකකින් කෝල් එකක් එනවා. මට එතකොට තමයි මතක් වුණේ මං උදේ print out ගන්න print shop එකට PDFs වගේක් ආවලා තිබුණා කියලා. හොඳ වෙලාවට ලොකු දුරක් ඇවිත් නෙමෙයි මට ඕක මතක් වුණේ. ඒ නිසා ඉතින් ආයෙම මං හැරිලා print shop එකට ගියා ඒ ටික අරගෙන එන්න. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඒ ටිකත් අරගෙන මං ආයෙම බෝඩිමට එන්න පිටත් වුණා. බෝඩින් එකට ඇවිල්ලා මං ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි මම මගේ බෑග්ස් දෙකම ක්ලීන් කරගන්නවා. ක්ලීන් කරනවා කියන්නේ ඉතින් බඩු ටික අස් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මම මගේ බෝතල් වලට වතුරත් රීෆිල් කරලා අස් කරන්න ඕනේව ටිකත් අස් කර ගන්නවා. මම ගොඩක් වෙලාවට වතුර රත් කරලා නිවලා තමයි බොන්නේ. ඉතින් මම මගේ ළඟ තියෙන බෝතල් ඔක්කොම ටිකට නිවාගත්ත වතුර ටික පුරව ගන්නවා. ඊළඟට මට අද රෙදි ගොඩාක් හොදන්න තිබ්බ නිසා මම කලින් හොදලා වේලෙන්න දාපු රෙදි ටික රැක් එකෙන් අයින් කරලා ඒ ටික ඇඳට ගෙනත් දැම්මා. ඊට පස්සේ ඉතින් මම නාන්න ගියා. මොකද දැන් රෙදි ටික නවන්න ගත්තොත් මට තව නාන්න පරක් වෙන නිසා. ඉතින් ඔය විදිහට තමයි මගේ ක්ලිනිකල් දවස අද ගෙවුනේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් තව ඉස්සරහට අරන් එනකන් අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye.